පුංචි දරුවන්ට දඬුවම් කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද ඒගොල්ලන්ගේ ළමා කාලේ ටික කාලයයි ගෙවෙන්නේ. අර චූටි කාලේ සාලෙ මැදින් මීටර් 100 දිව්වනේ. ඒ මීටර් 100 දුවනකොට අනේ පුතේ එපා වැටේ කියලා ගොඩාක් අපි සමහරලාට දඬුවමුත් කරන්න ඇති. එක දවසක් තිබුණා ඒ මීටර් 100 දුවපු දවස නවත්තපු දවසක්. අර දැලි අරගෙන අඟුරු කූරු අරගෙන බිත්තිවල ලියපු දවස් ගණනාවක් තිබුණා. බිත්ති හැඩ කරපු දවස් තිබුණා. ටෙලි බෙයාලා ගෙනල්ලා සාලෙමැද දාලා මුළු ගේම හැඩ කරපු දවස් ගණනාවක් තිබුණා. මොකද ඒ කාලේ එපා කිව්ව පුතේ ඔක කරන්න එපා මේ ගේ කැත වෙනවා කියලා. නමුත් ඉබේම ඒ දේවල් නැති වෙලා ගියා. අපිට ඕනි සින්දුවක් අහන්න බැරි දවසක් තිබුණා. අපිට ඕනි කතාවක් බලන්න බැරි දවසක් තිබුණා. එයාටම ඒ දේවල් ඕනි කියලා කිව්වා. නමුත් පුතේ එපා එපා කියලා අපි ඒ කාලේ ගෙවිලා ගියා. අම්මේ මාව තුරුළු කරගන්න කියලා දරුවෙක් හැමදාම ආදරෙන් ඉල්ලන්නේ නැහැ. මොකද අද ඒගොල්ලෝ කරන නරක වැඩවලට සමහර ලාවට ඒගොල්ලෝ කරන දඩබ්බර වැඩවලට අපි දඬුවම් කරොත් එහෙම. මොකද ඒගොල්ලන්ගේ ළමා කාලේ කොහොමද ලස්සනට ගෙවෙන්නේ? මොකද අපිට ඕනි දේවල් ඒගොල්ලන්ගෙන් අත් බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. දරුවෙකුට එයා වැඩිම ලකුණු ගන්නකොට අපි සතුටු වෙනවා නම් ඇත්තටම බලන්න ඕනේ දරුවද සතුටු වෙන්නේ ඇත්තටම අපිට සතුටු වෙන්නේ කියලා. ඒක දරුවෙක් කියනවා එයා වැඩිම ලකුණු ගන්න දවසට එයාගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙනවා. නමුත් එයාගේ හිතට ලොකු බයක් දැනෙනවලු. මොකක්ද ඒ බය? එයා ලකුණු අඩුවෙන් ගන්න දවසට අම්මගේ තාත්තගේ සතුට නැති වේවිද කියලා. මොකද ඒ හින්දා දරුවෙක් අපි හිතන මානෙන් නෙවෙයි ඒ දරුවා මනින්නේ. එයා හිතන්නේ එයා වෙනම කෝලකින් එයා මනින්නේ. දවසක් තාත්තා කෙනෙක් එක්ක පුතෙක් යනවා ගමනක් පයින්. ඒ පයින් ඇවිදගෙන යනකොට මේ තාත්තා පෙන්නනවා අන්න පුතේ අර තියෙන කැම්පස් එක. අර තියෙන ලස්සන දේවල් ඒ තාත්තට පේන දැන් ලස්සන මල්ගස් ලස්සන බිල්ඩින් ඒ ගොඩාක් දේවල් පෙන්නගෙන ඒ තාත්තා පුතාව ගෙදර එක්කන් එනවා. අවසානයේ ගෙදර ඇවිල්ලා අහනවා පුතාගෙන් පුතේ ඔයා දැක්කද මම අර පෙන්නපු දේවල් කියලා. මේ පුතා කියනවා මේ චූටි පුතා කියනවා තාත්තේ මම දැක්ක අර කානුවේ හිටපු රතු පාටයි කළු පාටයි චූටි කුරුමිනියා. අර අතන වැටලා තිබ්බේ ටොපි කොලේ මම දැක්කා. අර කානුවේ තිබ්බේ ගල් කැටේ තාත්තේ මම දැක්කා. මොකද එයා දකින්නේ එයාගේ අස්මානෙන් එයාගේ ලෝකේ පේන විදිහට. මොකද අන්න ඒකින්ද දරුවෝ හිතන විදිහට අපි හිතන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ සුන්දර ළමා කාලේ ඒගොල්ලන්ට බැවෙනවා. ඒගොල්ලෝ කොම්පිට්ටු හදන්න ඕනි නම් ඒගොල්ලෝ කතා කරන්නේ එයාගේ අප්පච්චිට නැත්නම් එයාගේ අම්මට. නැත්නම් ඒ ළමා කාලේ අර පෞල් ජීවිතය ඇතුලේ ලස්සනට හරි ආදරණීය වශයෙන් ගෙවෙන්න ඕනේ. ඒ ආදරණීය වශයෙන් ගෙවුනොත් හොඳ සාර්ථක තරුණයෙක් සාර්ථක තරුණියක් මේ සමාජයට අපිට බිහි කරගන්න පුළුවන්. අන්න එහෙම දරුවන්ගේ ළමා කාලේ ළමා මනස හරි ආදරෙන් ගෙවෙන්න මග බලා ගන්න ඕනි අපි දෙමව්පියෝ විදිහට.